Welcome to my YouTube channel. මම අද ඔයාලට කියන්නේ අපේ ගෙදර ඉන්න කිකිලියෝ ප්‍රමාණය සහ බිත්තර කොහොමද ඔය කියන දේවල් සම්බන්ධව මම මුලින් ගොඩක් කතා කරොත් කිකිලියෝ ටික මිස් වෙනවා. එතකොට දැන් මම සුදු පාට කිකිලියෙක්ගේ ඉඳන් පෙන්නුවා නිකඩ්නෙක් කෙනෙක්. එතකොට මේ ඉන්නේ නිරෝෂා. එයාගේ නම. ඒ කියන්නේ එයා කලින් අපි කිකිලියෝ 3-4 දෙනෙක් ගෙනාවා පිටතැනකින්. එතකොට RIR එහෙම කියලා වර්ගයකින්. එතකොට එයාලා ඔය තියපු නමක් දැන් අපිත් ඒ නම තමයි කියන්නේ. අත් බිත්තර දානවා. එතකොට මේ කිකිලිත් අපි ගෙදර බිත්තර රක්වන එකෙන් හදාගත්ත කෙනෙක්. එයත් බිත්තර දානවා. එතකොට අපි ඔහොම බලාගෙන යනකොට මේ ඉන්න කිකිලි මේ තැඹිලි පාට කිකිලිත් බිත්තර දානවා. එයත් අපි ගෙදරම හදපු කෙනෙක්. එතකොට එතනින් පිටිපස්සේ ඉන්න කිකිලි තාම බිත්තර දාන්නේ නැහැ. එයා තාම චූටි. එතකොට ඒ වගේම මම අර ඉස්සර වෙලාම පෙන්නුවා සුදු පාට කිකිලි ගාව පොඩි කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා. යාලා නිකන් ඔය මේ ඉන්න එක කිකිලියෙක් ඔය කළු කිකිලිට මෙහා පැත්තේ ඉන්නේ. එතකොට එයා ටිකක් අර මේ පොර කුකුල් එහෙම වර්ගයකද දන්නේ නැහැ. මොකද නිතරම රණ්ඩු වෙවි ඉන්නවා. බිත්තර දාන්නේ නැහැ තාම. මේ එයා එක වගේ දෙන්නෙක් ඉන්නවා. එතකොට සාමාන්‍ය අපේ ගෙදර කිකිලියෝ 20කට වැඩියෙන් ඉන්නවා. පොඩි පැටවු නැතුව. පොඩි පැටවු තව ඉන්නවා 15ක් විතර. එතන කුකුල්ලු කිකිලියෝ වෙන් කරගත්තේ නැහැ තාම. දැන්ට මේ බිත්තර දාගෙන යන අය කියන්නේ. එතකොට ඔය ඉන්නේ පොඩි සෙට් එක. එතකොට ඔය පොඩි සෙට් එක නැතුව තමයි මේ නෙකඩ්නෙක් කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා මේ වගේම මේ දෙන්නගෙන් එක්කෙනයි බිත්තර දාන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර බිත්තර දානවා 20කට ආසන්න 22ක් 23ක් කිකිලියෝ ඉන්නවා ලොකු අය. කියන්නේ බිත්තර දාන වයස් ප්‍රමාණය ඉන්න අය. නමුත් බිත්තර දාන්නේ සාමාන්‍යයෙන් 15කට ආසන්න ප්‍රමාණයක් තමයි. අනිත් අය බිත්තර දාන්නේ නැහැ. මේ කළු කිකිලිත් බිත්තර දානවා. මෙයා කලින් දිනපතා බිත්තර දාගෙන ආවා. ඊට පස්සේ දැන් දවස් දෙකකට සැරයක් වගේ තමයි බිත්තර දාන්නේ. එතකොට මේ පොඩි කළු කිකිලි දිනපතා බිත්තර දානවා. ඒ වගේම තමයි එතකොට මෙයා වගේ කලින් තව කෙනෙක් හිටියා. එයා පරණම කිකිලියෙක්. එයා නැති වුණා. ඒ වගේම මෙතන ඉන්න තව අපි මේ ගුරුච්චි මං හිතන්නේ නෑ. ගුරුච්චිට මෙහා අපේ මේ ඉන්නේ ගුරුච්චි. මෙයා තමයි අපේ ගෙදර පරණම සමාජිකාව. කළු කෙනා මැරුණා. ඊට පස්සේ මෙයා. එතකොට මෙයා අපි ගෙදර හදලා නෙමෙයි. මෙයා අපි කඩේකින් ගෙනාවේ. කියන්නේ මේ සතු විකුණන තැනකින් ගෙනාවේ. එතකොට මේ සුදු පාට පොඩි කිකිලි මෙයා මෙහෙම හිටියට බිත්තර දානවා. අලුතින් බිත්තර දාන්න ගත්තේ. ඒ වුණාට ලොකු බිත්තර දානවා. ඔන්න ඔය විදියට තමයි මං හිතන්නේ මට සමහරක් අය පෙන්වන්න බැරුණා දෙන්නෙක් බිත්තර දානවා තාම වෙනත් කූඩුවක. එතකොට ওই විදියට තමයි බිත්තර වැටෙන්නේ. සාමාන්‍යයෙන් දවසකට බිත්තර 12ක් 13ක් 14ක් යන ප්‍රමාණයෙන් වැටෙනවා. ඒ කියන්නේ දිනපතාම 15ක් වැටෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපිට අනිවාර්යෙන් සතියක් විතර යද්දී ලොකු බිත්තර කවුන්ට් එකක් එනවා. එතකොට ගෙදර අයත් කන අය ඉන්නවා. එතකොට ඒ බිත්තර කනවා. එයාලගේ ඒ දේවලුත් එක්ක ඉතින් මේ දැන් මෙතන මේ බිත්තර 7ක් තියෙනවා. මට දවසේම බිත්තර කවුන්ට් එක එකතු කරලා වීඩියෝ එකක් මම පස්සේ ගේන්නම්. මේ දැන් සාමාන්‍යයෙන් දවල් 12ට විතර උදේ වරුවේ බිත්තර දාන සෙට් එක. ඒ වගේම අපේ ගෙදර ඉන්නවා හවස් වරුවටත් බිත්තර දාන අය. එතකොට මම මේ බිත්තර හත ගන්නවා. වෙනම පෙට්ටි දෙකක් තියලා තියෙනවා. ඒ දෙකේ එක කිකිලෙක් රකින්න අනිත් අයට එන්න දෙන්නේ නැහැ. එතකොට අනිත් එකේ දාන්නෙත් නැහැ. මෙයාලා මේ කූඩුවටම හුරු වෙලා තියෙන. ඒ කියන්නේ ඒක උඩ කූඩුවක්. එතකොට මේ උඩ කවුරුවත් නැහැ. කුකුල්ලු නැහැ. යට පොඩි මේ පැටවු ටිකක් ඉන්නවා. එයාලත් යන්නේ රැටනේ. එතකොට මේ කිකිලියෝ ටික අර උඩ කූඩුව ඇතුළට නැගලා තමයි බිත්තර දාන්නේ. එයාට ඒක සේෆ්ටි නිසා. එතකොට මම දැන් බිත්තර 7ක් ගන්නවා. සාමාන්‍යයෙන් තව ඉතින් ওই වගේ ප්‍රමාණයක් හවස් වෙද්දි ගන්න පුළුවන්. එතකොට බිත්තර සාමාන්‍යයෙන් දවසකට ওই වගේ ප්‍රමාණයක් තමයි අපේ කුකුල් ෆාම් එකේ වැටෙන්නේ. රුපියල් 45 ගානේ කඩවල වලට දෙනවා. ගමේ නම් රුපියල් 50ට තමයි විකුණන්නේ. පාඩුවක් නැහැ. කරන වැඩේ ඉතින් පොඩ්ඩක් අර කෑම වියදම ටිකක් අවම කරගෙන කරොත් හොඳ ලාභයක් ගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපේ ෆාම් එකේ බිත්තර විස්තරේ.